ඉතින් ඔන්න ඔයාලට අද මේ වීඩියෝ එකකින් අරගෙන අවිල්ලා තියෙන්නේ අපේ සර්වර් එකට. ඉතින් ඔන්න හෙට උදේ පාන්දර මෙන්න තියෙන අලුත්ම ඉවෙන්ට් එකක්. ඉතින් මෙන්න මේ හෙට උදේම අලුතෙන් මෙන්න තියෙන ඉවෙන්ට් එක සම්බන්ධව ඔයාලට අද මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඉස්සරහදී එන්න තියෙනවා රෙඩ් කාඩ් ෆිනිෂින් මූව් එක. ඉතින් ඒ වගේම මෙන්න මේ ෆිනිෂින් මූව් එක හරියටම අපේ සර්වර් එකට එන දවසත් එක්කම ඔයාලට අද මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන් හිටපු ඉවෙන්ට් සෙට් එකක් ඉතින් ඔන්න ආයෙත් පාරක් අපේ සර්වර් රිටර්න් කරනවා. ඒ වගේම ගේම් එකේ අලුත් ඉවෙන්ට් සෙට් එකකුත් ඉතින් ඔන්න එන්න තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ ඉවෙන්ට් සෙට් එකම සම්බන්ධව ඔයාලට අද මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න හැමෝටම කියන්නේ වීඩියෝ එක නම් පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලන්න. ඒ වගේම channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ like එකක් දැම්ම නැත්නම් අනිවාර්යයෙන් like එකක් දාන්න. ඒ වගේම පල්ලෙහා තියෙන comment section එකේ ඉතින් මෙන්න මේ comment section එකෙත් comment එකක් දාගෙන යන්න. ඔයාලට comment එකක් දාන්නම නැත්නම් ඔයා වෙන්න මේ වීඩියෝ like කරන්න කියවන්න දීලා අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ comment එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ shadow red bundle එකයි යන්නේ. ඒ bundle එකේ නිල් පාට bundle එකයි. ඉතින් ඔන්න ආයෙත් පාරක් අපේ server එකට return වෙනවා. ඉතින් ඒ වගේම අපිට වෙන්න මේ විදිහට bundle එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ server එකට news එකකුත් ඇවිල්ලා තියෙන. ඉතින් මෙන්න මේක අපේ server ළඟදී මේනවා කියලා. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බණ්ඩල් ඉවෙන්ට් එක. ඉතින් ඒ වගේම ගොඩක් දෙනෙක් ආසාවෙන් හිටපු ඉවෙන්ට් එකක් තමයි. ඉතින් මෙන්න මේ බණ්ඩල් එක. ඉතින් ඒ වගේම ගේම් එකේ පට්ටම් පරණ බණ්ඩල් එකක්. ඉතින් ඒ වගේම බණ්ඩල් දෙකක්. ඉතින් ඔන්න ආයෙත් පාරක් අපිට රිටර්න් වෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔන්න හැමෝටම අනිවාර්යයෙන්ම කියන්නේ ඩයමන්ඩ් ලෑස්ති කරන් තියාගෙන ඉන්න. මේක අපිට ස්ටෙප් අප් ඉවෙන්ට් එකකට එන්නේ. ඉතින් ඒ වගේම ඩයමන්ඩ් ඔයාට 2500ක් විතරම යනවා. ඉතින් ඒ නිසා දැම්ම ගිහිල්ලා ඩයමන්ඩ් ලෑස්ති කරන් තියාගෙන ඉන්න තමයි ඉතින් ඔන්න හැමෝටම කියන්නේ. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට අපිට වෙන්න මේ බණ්ඩල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේ බණ්ඩල් එක සම්බන්ධව ඔයාලට මොකද ඉතින් කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ comment එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම දැම්ම ගිහිල්ලා monthly weekly membership ගන්න ඩයමන්ඩ් set එක ලෑස්ති කරන් තියාගෙන තමයි ඉතින් ඔන්න හැමෝටම කියන්නේ. ඉතින් ඒ වගේම අපිට වෙන්න මේ විදිහට වෙන්න මේ බණ්ඩල් දෙක අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම මෙන්න මේ බණ්ඩල් දෙක හරියට වෙන දවස් තාම confirm වෙලා නැහැ. අනිවාර්යයෙන්ම දැනගත්ත ගමන් channel එක කරා වීඩියෝ එකකින් දැනුවත් කරනවා. ඉතින් ඒ නිසා දැම්ම කියලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයා තාමත් මගේ WhatsApp channel එක join වුණ නැත්නම් දැම්ම කියලා WhatsApp channel එක join වෙන්න. හැමෝටම කියන්නේ ඉතින් WhatsApp channel එකට මම දානවා. මට බැරි වෙලා හරි upcoming event සම්බන්ධව දාගන්න බැරිනොත් කෙලින්ම දාන්නේ WhatsApp channel එකට. ඒ නිසා හැමෝම කියලා WhatsApp channel එක join වෙන්න. description comment section දෙකේ WhatsApp channel එකේ link එක දාලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලා ගොඩ දෙනෙක් ආසාවෙන් බලන් හිටපු event එකක් තමයි මෙන්න මේ event එක. ඒ වගේම මම ගොඩක් දෙනෙක් ආපු event එකක් තමයි මෙන්න මේ event එක අපේ server එකට හරියටම කවදාද එන්නේ කියලා. ඉතින් ඒ වගේම ඔන්න ජූනි මාසේ 29 වෙනිදා පාන්දර 1:00 වෙද්දි මෙන්න මේ rush board event එක එනවා. ඒ වගේම මේකෙන් අපිට finishing move එකක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න finishing move එකත් අපිට 29 වෙනිදා එනවා. ඒ කියන්නේ ජූලි මාසේ 29 වෙනිදා පාන්දර 1:00 වෙද්දි මෙන්න මේ event එක එනවා මචං. ඔන්න 100%ක්ම ෂුවර්. ඉතින් මේ වගේම මේකෙන් අපිට emote එකක් ගන්න පුළුවන්. ඉතින් emote එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න නිකන් අර පොළොව ඉරිතැල්ලා ගිහිල්ලා වගේ අපිට මෙන්න මේ විදිහට scene එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔන්න පට්ටම ලස්සන emote එකක්. ඉතින් ඒ වගේම wall skin එකක් ගන්න පුළුවන්. ඉතින් ජූනි මාසේ 29 වෙනිදා wall skin එක මේ විදිහට බලා ගන්න පුළුවන්. කටාන skin එක පැත්තට ගියාට පස්සේ අපිට කටාන skin එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම M8 ගන්න ස්කින් එක බලා ගන්න පුළුවන්. මේක ඩබල් ඩැමේජ් M8 ගන්න ස්කින් එක රීලෝඩ් ස්පීඩ් එකක් වැඩි, මූවමන්ට් ස්පීඩ් එකක් අඩු කරලා තිනවා. ඒ වගේම අපිට ලෙජෙන්ඩරි ලෝඩ් බොක්ස් සෙට් එකක් ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක කරා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ලෝඩ් බොක්ස් සෙට් එකක් ගත්තාම අපිට මෙන්න මේ විදිහට ලෝඩ් බොක්ස් සෙට් එක බලා ගන්න පුළුවන්. ඉතින් රතු පාට ඒ වගේම මෙන්න මේ විදිහට ලෝඩ් බොක්ස් සෙට් එකක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න අනිවාර්යෙන් මිස් කරගන්න එපා. ඉතින් මචං අනිවාර්යෙන්ම ගිහලා ඩයමන්ඩ් සෙට් එක ලෑස්ති කරන් තියාගෙන ඩයමන්ඩ් පැත්තට ගියාට පස්සේ ඔයාට අනිවාර්යෙන්ම ඩයමන්ඩ් 3500 4000ක්වත් ලෑස්ති කරන් තියාගෙන අඩුම තරමේ. ඒ නිසා දැම්ම ගිහලා monthly weekly membership ගන්න තියාගන්න. ගේම් එකේ ඇවිල්ලා තියෙන සුපිරි බණ්ඩල් වගේක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම බණ්ඩල් එකක් ඒ වගේම හැම දෙයක්ම ඉතින් ඔන්න අපිට ජූලි මාසේ 29 වෙනිදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඉවෙන්ට් එක එන දවස් හරියටම කියලා තියෙන්නේ. ඉතින් ඔන්න දැම්ම ගිහලා ඩයමන්ඩ් ලෑස්ති කරන් තියාගෙන ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ලෙජෙන්ඩරි ලෝඩ් බොක්ස් එක. ඉතින් ලෙජෙන්ඩරි ලෝඩ් බොක්ස් එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නම් පිස්සුවක්. ඉතින් ඔන්න ලෝඩ් බොක්ස් පැත්තෙන් ඇවිල්ලා තියෙන සුපිරිම ලෝඩ් බොක්ස් එකක් ඉතින් අපිට ඔන්න ජූලි මාසේ 29 වෙනිදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකෙන් හම්බ වෙන බණ්ඩල් එක තමයි මෙන්න මේ බණ්ඩල් එක. ඉතින් ඔන්න අනිවාර්යෙන් මිස් කරගන්න එපා. ගේම් එකේ දැන්ට ඇවිල්ලා තියෙන සුපිරි බණ්ඩල් එකක්. ඉතින් ඔන්න ජූලි මාසේ 29 වෙනිදා පාන්දර 1:00 වෙද්දී එනවා ඉවෙන්ට් එක. ඉතින් ඒ වගේම ඔන්න ඉවෙන්ට් එක සම්බන්ධවත් මම ඔයාලව දැනුවත්. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන අපේ සර්වර් එක. ඉතින් ඔන්න ඉස්සරහදී මම ඔයාලට කිව්වා ස්ක්‍රැපියෝ බණ්ඩල් එක එනවා කියලා. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ විදිහට ඉවෙන්ට් එකකට තමයි මෙන්න මේ ස්ක්‍රැපියෝ බණ්ඩල් එක එන්නේ. ඉතින් ඒ වගේම ගේම් එකේ වෙලා තියෙන ඒව බණ්ඩල් සෙට් එක ඉතින් ඔන්න ආයෙත් පාරක් අපිට රිටර්න් වෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ විදිහට සුපිරි බණ්ඩල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකෙන් අපිට තවත් බණ්ඩල් සෙට් එකම බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රෝපියෝ බණ්ඩල් එක ගත්තාම අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ගේම් එකේ ගොඩක් දෙනෙක් ආස කරන බණ්ඩල් එකක්. ඉතින් අපිට මේක ටෝකන් 250යි පෙන්නලා තියෙන්නේ. අනිවාර්යෙන් මේක අපේ සර්වරේදී 350 450ක්වත් ටෝකන් දීලා ගන්න වෙනවා. ඒ නිසා ඩයමන්ඩ් ලෑස්ති කරන් තියාගෙන ඉන්න. ඉතින් ඒ බණ්ඩල් එකක් ගන්න අනිවාර්යෙන්ම ටිකක් බර ඩයමන්ඩ් ගාණක් යනවා. ඒ වගේම වෝල් ස්කින් එකක් මේක අරහා බලා ගන්න පුළුවන්. ඉතින් වෝල් ස්කින් එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි තව මේල් බණ්ඩල් එකක ෆීමේල් බණ්ඩල් එකක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම
මෙන්න මේ විදිහේ ඉවෙන්ට් එකකට තමයි මේක එන්නේ. කටාන ස්කින් එක ගත්තාම අපිට වෙන මේ විදිහට සුපිරි කටාන ස්කින් එකක් බෑක්පැක් එක අපිට වෙන මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න පට්ටම ලස්සන කටාන ස්කින් බෑක්පැක් ඒ වගේම ගේම් එකේ පට්ටම් පරණේව බන්ඩල් එකකුත් ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මචං මෙන්න මේ ඉවෙන්ට් එකත් අපේ සර්වර් එකට හරියට වෙන දවස තාම කන්ෆර්ම් කරලා නැහැ. අනිවාර්යයෙන්ම කන්ෆර්ම් කරපු ගමන් channel එක කරා වීඩියෝ එකකින් දැනුවත් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට මෙන්න මේ බන්ඩල් ඉවෙන්ට් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ සර්වර් එකට red card finishing move එකක් එනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ finishing move එක අපේ සර්වර් එකට එන්නේ මචං ඔන්න මෙන්න මේ මාසේ 22 වෙනිදා. ඒ කියන්නේ ජූලි මාසේ 22 වෙනිදා පාන්දර 1:00 වෙද්දි මෙන්න මේ සුපිරි finishing move එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම finishing move එක අපිට මෙන්න මේ විදිහට ගිහලා කාඩ් එකකින් kill කරනවා වගේ scene එකක් තමයි තියෙන්නේ. ඉතින් අන්න අපිට ගේම් එකේ enemy එක knock කරාට පස්සේ මෙන්න මේ විදිහට kill කරලා දාන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට enemy ආව. ඉතින් ඒ වගේම මෙන්න මේ finishing move එක එනවා අපිට මේ මාසේ 22 වෙනිදා. ඒ කියන්නේ ජූලි මාසේ 22 වෙනිදා පාන්දර 1:00 වෙද්දි මෙන්න මේ සුපිරි finishing move එක අපේ සර්වර් එකට එනවා. ඉතින් ඔන්න 100%ක්ම ෂුවර් බය නැතුව ගිහලා ඩයමන්ඩ් ලෑස්ති කරන් තියාගෙන ඉන්න. ඩයමන්ඩ් 1600 යන්නේ අපිට මේක faded wheel event එකකට එන්නේ. ඉතින් faded wheel event එකකට එනවා කියන ඩයමන්ඩ් 1600 එකතුත් අපිට මෙන්න මේක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඕනම ඉවෙන්ට් එකක් මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මචං අපේ channel එකෙන් මෙන්න මේ වගේ අප්කමින් ඉවෙන්ට් සම්බන්ධව වීඩියෝ දානවා. ඒ කියන්නේ අපේ සර්වර් එකට ළඟදීම ඉවෙන්ට් එකක් එනවා නම් හැමෝටම කලින් මගේ channel එක කරා ඒ සම්බන්ධව ඔයාලට දැනුවත් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell එකත් all දාලා තියා. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ සර්වර් එකට හෙට උදේ පාන්දර එන්න තියෙන සුපිරි ඉවෙන්ට් එක සම්බන්ධවයි. ඉතින් ඒ වගේම ඕනේ ජූලි මාසේ 13 වෙනිදා පාන්දර 1:00 වෙද්දී අපිට බෙනේ තොම්සන් ගන්න ස්කින් එකයි මිනියුස් ගන්න ස්කින් එකයි එනවා. ඉතින් ඒ වගේම ගේම් එකේ කලින් ඇවිල්ලා තියෙන සුපිරි තොම්සන් ගන්න ස්කින් එක අපිට බෙනේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඩබල් ඩැමේජ් තොම්සන් ගන්න ස්කින් එක ඇකියුරසි එකක් වැඩි කරලා තියෙනවා. ඒ වගේම අනිත් එක තොම්සන් ගන්න ස්කින් එක ගත්තාම මෙන්න මේ තොම්සන් ගන්න ස්කිල් එක මේකේ ඩබල් ඩැමේජ් ඇකියුරසි එකක් වැඩි කරලා තියෙනවා. මැගසින් එකක් අඩු කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මිනියුසි ගන්න ස්කින් එක ගත්තාමත් ඔන්න මිනියුසිට ඇවිල්ලා තියෙන සුපිරිම ගන්න ස්කින් එක ඔන්න අපිට හෙට ගන්න පුළුවන්. ඩබල් ඩැමේජ් මේකත් මැගසින් එකක් වැඩි කරලා තියෙනවා. අනිත් මිනියුසි ගන්න ස්කින් එක ගත්තාම මේ විදිහට අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මචං මෙන්න මේ ඉවෙන්ට් එක ඔන්න හෙට එනවා. ඒ කියන්නේ ජූලි මාසේ 13 වෙනිදා පාන්දර 1:00 වෙද්දී මෙන්න මේ ඉවෙන්ට් එක එනවා. ඔන්න 100%ක්ම ෂුවර් ඉවෙන්ට් එක එන්න කලින්ම ඔයාලට දැනුවත් කරා. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ සර්වර් එකට ඊළාට එන දින ෆීසි ස්කින් එක සම්බන්ධ ඉතින් මෙන්න මේ ෆීසි ස්කින් එක ජූලි මාසේ 15 වෙනිදා පාන්දර 1:00 වෙදිනවා 100%ක්ම ෂුවර්. ඉතින් ගොඩක් දිනක් කාලා තිබ්බා ඊළඟට එන්න තියෙන ෆීසි ස්කින් එක කවදාද එන්නේ අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින් දැනුවත් කරන්න කියලා. ඉතින් ඔන්න එයාට තමයි මේකත් අරගෙන ආවේ. ෆීසි ස්කින් එක එනවා ජූලි මාසේ 15 වෙනිදා පාන්දර 1:00 වෙද්දී මෙන්න මේ ෆීසි ස්කින් එක එනවා 100%ක්ම ෂුවර්. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ විදිහට ෆීසි ස්කින් එක බලා ගන්න පුළුවන්. ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකකට එන්නේ ඩයමන්ඩ් 1600න් ගන්න පුළුවන්. දැම්ම ගිහිල්ලා මන්ත්ලි වීක්ලි මෙම්බර්ෂිප් ගන්න ඩයමන්ඩ් සෙට් එක ලෑස්ති කරන් තියන්නේ තමයි ඉතින් ඔන්න හැමෝටම කියන්නේ. ඉතින් ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ like එකක් දැම්ම නැත්නම් like එකක් දාන්න. ඒ වගේම පල්ලෙහා තියෙන comment section එකේ ඉතින් මෙන්න මේ comment section එකේ මොකක් හරි comment එකක් දාගෙන යන්න. ඉතින් මචං ඔන්න ඕක තමයි අද මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ. මෙතනින් මගේ වීඩියෝ එක අවසානයේ තවත් සුපිරි මෙන්න මේ වගේ upcoming event සම්බන්ධ වීඩියෝ වලින් set එමු.